පළමුවන ප්‍රශ්නය පහත රූප තුන අතුරෙන් එකක වෙනසක් ඇත. එම රූපය තෝරන්න. රූප තුනම හොඳින් අධ්‍යයනය කරාම ඔබට පැහැදිලිව දක්නට ලැබෙන්නේ මේ කොළේ ගාව තිබෙන මේ පිනිබිඳු දෙවන රූපයේ නැති බව. එහෙමනම් වෙනසක් ඇති රූපේ විදිහට හඳුනා ගන්න පුළුවන් දෙවන රූපය. එනම් පිළිතුර අංක 2. දෙවන ප්‍රශ්නය පහත රූපවලින් දැක්වෙන ඒවා අතර ඇති හොඳම සම්බන්ධතාවය මත කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ආකාරය කුමක්ද? රූප 6ක් ලබා දීලා තියෙනවා. මෙතනින් හඳුනා ගන්න පුළුවන් හැඩතල සහ ඝන වස්තු. එහෙමනම් ඒ නිවැරදි පිළිතුර A, C, E සහ B, D, F. තුන්වන ප්‍රශ්නය පහත රූපෙහි A සහ B ලෙස සටහන් කර ඇති හිස්තැන් සඳහා පිළිවෙලින් ගැලපෙන රූප කොටස් දෙක මොනවාද? 60ක් ලබා දීලා තියෙනවා. පිළිතුරු 3ක් ලබා දීලා තියෙනවා. පිළිවෙලින් A සහ B අපි තේරිය යුතුයි. එහෙමනම් මේ වගේ අපි ඇඳගත්තා. ඒ වගේ දැක්වෙන පිළිතුර තමයි අංක 2. හතරවන ප්‍රශ්නය කොටුව තුළ ඇති රූපය සකස් කර ගැනීම සඳහා ඒ අයුරින්ම යොදාගත යුතු රූප දෙක මොනවාද? මේ රූපයට සමාන රූප දෙක මේ අයුරින් අපිට පෙන්වන්න පුළුවන්. ඒ අනුව එහි නිවැරදි පිළිතුර B සහ D අංක 2. අංක 5 ඔරලෝසු මුහුණතක් කැබලි 4කට කැඩුණි. ඉන් එක කැබැල්ලක් තනි ඉලක්කමක් ලෙස කැඩුණි. එක් කැබැල්ලක 6, 7, 8 අංක දක්න ලැබුණි. අනෙක් කැබලි දෙකේ එකතුව 43 සහ 12 විය. තනි ඉලක්කම ලෙස කැඩුණු කැබැල්ලට අයත් අංකය වනුයේ. අපි මුලින්ම අංක දැක්වෙන ඔරලෝසු මුහුණතක් ඇඳගමු. හොඳයි. අපි ඔරලෝසු මුහුණත ඇඳගෙන අවසానයි. ඊළඟට අපි ගැටලුවේ ලබා දී තියෙන තොරතුරු ටික මෙහි සටහන් කරගමු. ගැටලුවේ කියනවා 6, 7, 8 අංක දක්නට ලැබුණා කියලා වෙනම. අපි ඒක ඇඳගමු. ඒ එකතුව 21යි. ඔරලෝසු මුහුණත කැබැලි 4කට කැඩුණු නිසා අපිට එකක් ලබා දීලා තියෙනවා 6, 7, 8 කියලා. අපි තව කැබැලි 3ක අංක හොයාගත යුතුයි. අපි බලමු 9, 10, 11, 12 කියන සංඛ්‍යා ටික එකතු කරලා 43 ලැබෙයිද කියලා.
හොඳයි. 42 ලැබෙනවා. තව එයට එකක් එකතු කළ යුතුයි. එහෙමනම් 43 ලැබීමට නම් අපි එකත් එකතු කරමු. දැන් 43යි. කැටලුවේ සඳහන් පරිදි අනිත් කැබැල්ලේ තිබුණු අංකවල එකතුව 12 වුණාලු. එහෙමනම් අපි බලමු 5 4 3 එකතු කරලා 12 ලැබෙයිද කියලා. ඒ එකතුව 12 ලැබෙනවා. අපි එයත් සටහන් කරගමු. එහෙමනම් ඉතුරු වුණේ අංක 2 පමණයි. එහෙනම් ඒ තමයි තනි කැබැල්ලක් විදිහට කැඩුනේ. එහෙනම් පිළිතුර අංක 1. හයවන ප්‍රශ්නය ප්‍රශ්නාර්ථය ඇති තැනට සුදුසු පිළිතුර කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. රූප සටහන ලබා දීලා තියෙනවා. මේ පළවෙනි රූපයේ ත්‍රිකෝණය සහ ඍජුකෝණාශ්‍රය සමානයිලු කළු පාට වෘත්ත දෙකකට. එහෙමනම් යට තිබෙන ත්‍රිකෝණය සහ කළු පාට වෘත්ත දෙක සමාන විය යුතු පිළිතුර කුමක්ද කියලා තමයි අහන්නේ. එහෙමනම් අපිට ලබා දීලා තියෙනවනේ කළු පාට වෘත්ත දෙකක්. ඒකට සමාන වෙනවා කළු පාට ත්‍රිකෝණය සහ ඍජු කෝණාශ්‍රය. එහෙමනම් ත්‍රිකෝණීය වෙනුවට තවත් ත්‍රිකෝණයක් සමාන වෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙමනම් අංක 2. 7 වන ප්‍රශ්නය ප්‍රශ්න පත්‍ර 1 සිට 100 තෙක් තිබූ ප්‍රශ්න පත්‍ර මිටියකින් අංක 35 සිට 55 තෙක් තිබූ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය ඉවත් කරන ලදී. ඉවත් කරන ලද ප්‍රශ්න පත්‍ර ගණන හැර ඉතිරි ප්‍රශ්න පත්‍ර ගණන කීයද කියලා තමයි අපෙන් අහන්නේ. අංක 35 සිට 55 තෙක් කියලා සඳහන් කරලා තියෙන නිසා අපි ගන්නේ 35 සහ 55 ඇතුළුව. තෙක් ගන්නේ මුලාග. එහෙමනම් අපි බලන්න ඕනේ දැන් ප්‍රශ්න පත්‍ර කීයක් ඉවත් කරාද කියලා. එහෙමනම් 55න් 35ක් අපි දැන් අඩු කරමු. අපිට ලැබෙනවා 20. අපි ඒට එකක් එකතු කළ යුතුයි. හේතුව තමයි අපි අඩු කරන විට එකක් අඩු වෙනවා. අන්නේ ප්‍රශ්න පත්‍රය අපි නැවත එකතු කළ යුතුයි. එවිට අපිට ලැබෙනවා 21යි කියලා. එහෙනම් ඉවත් කරපු ප්‍රමාණය තමයි ප්‍රශ්න පත්‍ර 21යි. අපෙන් අහන්නේ ඉවත් කරපු ප්‍රමාණය හැරෙනකොටගෙන ඉතිරි ප්‍රමාණය කීයද කියලා. එහෙමනම් අපිට ලැබුණු 21 අඩු කරන්න ඕනි ප්‍රශ්න පත්‍ර 100ක් තිබ්බා. ඒ 100න් තමයි අඩු කරන්න ඕනි 21. අපිට ලැබෙනවා 79 කියන පිළිතුර. එහෙමනම් 7 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3.
දී ඇති රූප සටහන ඇසුරෙන් අංක 8 සහ 9 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. යහළුවන් 7 දෙනෙක් ඉන්නවා. ඔවුන් ඉදිරිපස සහ පිටුපස හැරිලා ඉන්නවා. 8 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි ප්‍රකාශය කවින්ගේ දකුණු අත පැත්තෙන් රනීෂා සිටි. කවින්ගේ දකුණු අත පැත්තෙන් රනීෂා සිටි. ඇය ඉන්නේ කවින්ගේ වම් අත පැත්තේ. එහෙනම් එම ප්‍රකාශය වැරදි. දෙවැනි ප්‍රකාශය නිමාෂ සිටින්නේ රනීෂාගේ දකුණු අත පැත්තෙනි. නිමාෂ සිටින්නේ රනීෂාගේ දකුණු අත පැත්තෙනි. එම ප්‍රකාශය නිවැරදි. අපි බලමු තුන්වෙනි එක. අනුහස්ගේ වම් අත පැත්තෙන් කවියෙන් සිටි. අනුහස්ගේ වම් අත පැත්තෙන් කවියෙන් සිටි. අනුහස්ගේ වම් අත පැත්තෙන් ඉන්නේ. එහෙමනම් එම ප්‍රකාශයත් වැරදි. 8 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. නවවන ප්‍රශ්නය එක පෙළට සිටින විට දකුණු අත මත දකුණු අත තබාගත නොහැකි යාළුවන් දෙදෙනා කවුද? ඒ නිවැරදි පිළිතුර රනීෂා සහ කවින්. ඔවුන් දෙනා වම් අත මත වම් අත තමයි තබාගෙන ඉන්නේ. දහවන ප්‍රශ්නය අපිට ලබා දීලා තියෙන සංඛ්‍යා රටාවක්. අපි බලමු කොහොමද ඒක විසඳන්නේ කියලා. 4 වැඩි කරන්න ඕනේ 2කින් ඊට අපිට ලැබෙනවා 8. 8 වැඩි කරන්න ඕනේ 5න්. 8 වර 5 40යි. 40න් අඩු කරනවා 2ක්. එවිට 38යි. පහ වැඩි කරනවා 2කින් 10යි. දැන් 10 ගුණ කරමු 7න්. 10 වරක් 7 70යි. 70න් 2ක් අඩු කරමු 68 ලැබෙනවා.
8 ගුණ කරමු 2න් 16යි. 16 වරක් 4 64යි. ඒ 64න් දෙකක් අඩු කරමු. එවිට අපිට ලැබෙනවා 62. නිවැරදි පිළිතුර වෙන්නේ 62. 11 වන ප්‍රශ්නය රටාව තේරුම්ගෙන x සහ y වල අගයන් පිළිවෙලින් අපිට ලබා දීලා තියෙනවා සංඛ්‍යා කීපයක් 10 20 30 කියලා. අපි එම සංඛ්‍යා පළවෙනි එක 10 ගුණ කරමු 3න් 30යි. 10 ගුණ කරමු 4න් 40යි. 10 ගුණ කිරීම 5 50 ලබා දීලා තියෙනවා. 20 ගුණ කරමු 3න් 60යි. 20 4න් ගුණ වුණාම 80යි. එය ලබා දීලා තියෙනවා. x වලට එන්නේ 20 ගුණ කිරීම 5 100යි. 30 ගුණ කරමු 3න් 90 ලැබිලා තියෙනවා. 34න් ගුණ කරපුවාම 120යි. 35න් ගුණ වුණාම 150යි. එහෙනම් xy සඳහා එන්නේ 100 සහ 120. එහෙමනම් නිවැරදි පිළිතුර අංක 3. 12 වන ප්‍රශ්නය 12 දෙනෙක් වෘත්තාකාර මේසයක් වටා සමාන පළතර සහිතව සිටගෙන සිටිති. එසේනම් තුන්වන පුද්ගලයාට ඉදිරියෙන් කීවෙනි පුද්ගලයා සිටිද්ද? අපි දැන් වෘත්තාකාර මේසයක් අඳගමු. එහි ඔරලෝසුවක අංක තිබෙන ආකාරයට 1 සිට 12 දක්වා සංඛ්‍යා සටහන් කරගමු. දැන් 3ට ඉදිරියෙන් ලැබී ඇත්තේ අංක 9. එසේනම් 12 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. මුලින්ම අපි ගැටලුවේ සඳහන් තොරතුරු මේ වගේ සටහන් කරගමු. අම්මා තාත්තා සහ දරුවන් සියලු දෙනා නිසා අම්මාට සහ තාත්තාට වැඩිහිටි ටිකපත් ගන්න අතර දරුවන් සියලු දෙනාට ගන්නේ වැඩිහිටි දෙදෙනෙකුගේ ටිකට්පත් පමණයි. ඒ නිසා එක් අයෙකුට යන මුදල සෙවීමට
1680 4න් බෙදිය යුතුයි. එවිට ලැබෙනවා අපිට එක් අයෙකුගේ වියදම 420ක් විදිහට. එහෙමනම් දරුවන් දෙදෙනෙකුට 420යි. අම්මාට සහ තාත්තාට තනිතනිව 420. 420 ගානේ වියදම් වෙනවා. මේ අපිට ආවේ ඔවුන් අනුරාධපුරයට ගිහින් නැවත ඒම සඳහා යන එක් අයෙකුට යන මුදල. වැඩිහිටි එක් අයෙකුට යන මුදල. එහෙමනම් 13 ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ යාම සඳහා නිසා 420 දෙකෙන් බෙදිය යුතුයි. එවිට අපිට ලැබෙන්නේ 210ක්. එක් අයෙකුට වැඩිහිටි එක් අයෙකුට 210. එහෙමනම් දරුවන් සිව් දෙනාට දෙදෙනා බැගින් ගත් විට 210 බැගින් 210 ඒවා දෙකක්. දැන් අපි 210 4ෙන් ගුණ කරමු. එවිට අපිට ලැබෙනවා 840. එහෙනම් ඔවුන් අනුරාධපුරේ යාම සඳහා වියදම් කළ මුළු මුදල රුපියල් 840යි. දහතුන්වන ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක 2. හතරවන ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ ඔවුන්ගේ එක් දරුවෙකු වෙනුවෙන් එක් ටිකට් පතක වියදම කීයක් විය හැකිද කියලා. එහෙනම් අපි කලින් හැදුවේ වැඩිහිටි මුදල දරුවන් දෙදෙනා එකතු කළ විට අපි කලින් හැදුවේ දරුවන් දෙදෙනෙක්ගේ වැඩිහිටි මුදල. එහෙමනම් 210 බෙදන්න ඕනි 5න්. පාලස්වන ප්‍රශ්නය පැයකට මිනිත්තු 5ක් අඩුවෙන් ගමන් කරන ඔරලෝසුවක පෙරවරු 6ට නිවැරදිව වේලාව තැබුවේ නම් පස්වරු 4 වන විට එම ඔරලෝසුවේ තිබිය යුතු වේලාව කීයද? පෙරවරු 6 සිට පස්වරු 4 වන තෙක් පැය 10ක් තියෙනවා. සෑම පැයකටම මිනිත්තු 5ක් අඩුවෙන් ගමන් කරනවා.
එහෙමනම් පැය 10කදී මිනිත්තු කීයක්ද අඩු වෙන්නේ බලන්න. 10 ගුණ කරනවා 5න්. මිනිත්තු 50ක් අඩු වෙනවා. දැන් එම 50 පස්වරු 4න් අඩු කරමු. අඩු කරන්න බැහැ. අර පැත්තෙන් 60ක් එමත්නම් පැයක් අරන් යනකොට මිනිත්තු පැත්තට 60ක් වෙනවා. 60න් 50ක් 10යි. පැය පැත්තෙන් අඩු වෙනවා. පැය 4ක් තියෙනවා. පැය 4න් එකක් අඩු වුණාම පැය 3යි. එහෙමනම් වේලාව විදිහට ගත්තාම පස්වරු 3යි 10. ඔරලෝසුවේ තිබිය යුතු වේලාව පස්වරු 3යි 10. එහෙමනම් 15 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. පහත සඳහන් කවිය ඇසුරෙන් ප්‍රශ්න අංක 16 සහ 17 ප්‍රශ්නවලට පිළිතුර සපයන්න. සඳකුමරා එබී බලයි, සිනාසසී තරු බබලයි, සිහින් සුලාම් පවන් සලයි, මාවවුලෝ කෑම සොයයි. 16 වන ප්‍රශ්නය කවි පදවලින් කියවෙන්නේ දවසේ කුමන කාලයක් ගැනද? සඳකුමරා කියලා තියෙන නිසා සහ තරු බබලයි කියලා තියෙන නිසා අපිට තීරණය කරන්න පුළුවන් මෙය රාත්‍රී කාලයක් බව. එහෙනම් 16 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 3. 17 වන ප්‍රශ්නය ඉරියන්දි පදවලට සමාන පදයක් ගෙන දෙන පද පිළිවෙලින් තෝරන්න. සඳ කියන එකට සමාන පදයක් තරිඳු, කෑම කියන එකට සමාන පදයක් ආහාර. ඒ අනුව 17 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. අද සෙන්සුරාදාය නාමල් නුවරඑළියේ ගියේ පළමුදාය. ඉන් අනිද්දා දිනය වන්නේ 25 වෙනිදාය. එදින බිමල්ගේ උපන් දිනයයි. දහඅටවන ප්‍රශ්නය නාමල් නුවරඑළියේ ගිය දිනය හා දවස කවදාද? මේ ගැටලුව විසඳීම සඳහා අපි මේ සටහන යොදා ගමු. අද, හෙට, අනිද්දා, ඉන් අනිද්දා ලෙස ඉදිරියට. ඒ වගේම අදට කලින් දිනේ ඊයේ, පෙරේදා, පළමුදා ලෙස. අද සෙන්සුරාදා නිසා අද දිනය අද කියන යටින් සෙන්සුරාදා කියලා යොදාගමු. එහෙනම් හෙට ඉරිදා, අනිද්දා, සඳුදා, ඉන් අනිද්දා අඟහරුවාදා. අද දිනයට කලින් දිනය සිකුරාදා, බ්‍රහස්පතින්දා, බදාදා. පළමුදා නාමල් නුවරඑළියේ ගිය දිනය. එහෙනම් අපි එය සටහන් කරගමු. ඉන් අනිද්දා දිනය වන්නේ 25 වෙනිදා. එයත් අපි සටහන් කරගමු. එහෙනම් අනිද්දා 24, හෙට 23, අද 22, ඊයේ 21, පෙරේදා 20, පළමුදා 19. එහෙනම් 18 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර දහනවන බදාදා. දහනවන ප්‍රශ්නය බිමල්ගේ උපන්දිනයේ යෙදෙන දවස කවදාද?
විමල්ගේ උපන්දිනය දුන්නේ 25 වෙනිදා. එදාට දිනේ වටෙන්නේ අඟහරුවාදා. එහෙනම් 19 ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 2. විසිවන ප්‍රශ්නය එක්තරා නගරයක ස්ථාන කිහිපයක පිහිටීම සිතියමේ දැක්වේ. ඒ අනුව ඒ සිට ඩී දක්වා ගමන් කරන අයෙක් සම්බන්ධ නිවැරදි කියමන කුමක්ද? පළමු ප්‍රකාශය වම් පැත්තට හැරෙන වාර ගණන දකුණු පැත්තට හැරෙන වාර ගණනට වඩා වැඩිය. දෙවන ප්‍රකාශය දකුණු පැත්තට හැරෙන වාර ගණන වම් පැත්තට හැරෙන වාර ගණනට වඩා වැඩිය. තුන්වන ප්‍රකාශය වමට හා දකුණු පැත්තට හැරෙන වාර ගණන සමානය. මුලින්ම අපි වම සහ දකුණ ලෙස සටහන් කරගමු. ඒ සිට ඩී දක්වා ගමන් කිරීමේදී ඔහු හැරෙන වමට සහ දකුණට සංඛ්‍යාවන් ටික මේ විදිහට අපි ලියමු. පළවෙනිටම වමට එකක් හැරෙනවා. B ස්ථානයේදී නැවත දකුණට එකක් හැරෙනවා. C ස්ථානයේදී නැවත වමට එකක් හැරෙනවා. D කරා යෑමේදී එතන වංගුවේදී නැවත දකුණට එකක් හැරෙනවා. එහෙමනම් නිවැරදි ප්‍රකාශය වමට හා දකුණු පැත්තට හැරෙන වාර ගණන සමානය කියන ප්‍රකාශය. තරාදි 3ක් ලබා දීලා තියෙනවා. එහි මුලින් ඇති තරාදි දෙකෙහි අගයන් සඳහන් කරලා තියෙනවා. පළවෙනි තරාදි 210, දෙවන තරාදිය 120 ලෙස. එහෙමනම් පළවෙනි තරාදියේ තියෙන හැඩතලයන් දෙවන තරාදියේ දක්නට ලැබෙනවා. ඍජුකෝණාශ්‍රයක්, වෘත්තයක්, සමචතුරස්‍රයක්. එහෙමනම් අපි ඒ සටහන් කරගමු. පළවෙනි තරාදියේ එම හැඩතලයන් ළඟ 120යි කියලා. ඉන් අනතුරුව 210න් දෙවන තරාදියේ තියෙන හැඩතලයන් 120යි. එය අඩු කරමු. එවිට අපිට ලැබෙනවා පළවෙනි තරාදියේ වෘත්තය සහ ඍජුකෝණාශ්‍රය අගය 90යි කියලා. එහෙමනම් දෙවන තරාදියේ ඍජුකෝණාශ්‍රය සහ වෘත්තයට එම 90 ආදේශ කළ හැකියි. 120න් දැන් අපි ඒ 90 අඩු කළ විට සමචතුරස්‍රය අගය ලැබෙනවා. සමචතුරස්‍රයේ අගය 30යි. එහෙමනම් තුන්වන තරාදියේ සමචතුරස්‍ර 3යි. එහි අගය එකතු කළ විට 90 ලැබෙනවා. එහෙනම් 21 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 22 වන ප්‍රශ්නය සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුවක වේලාව 3 වන විට එහි පෑ කටුව නැගෙනහිර දිශාවට යොමු වෙයි. මෙම ඔරලෝසුවට හරි කෙලින් ඉදිරියෙන් සිටගෙන වේලාව බලන කුසුම් පිටුපා සිටින්නේ කුමන දිශාවටද?
මුලින්ම අපි ඔරලෝසුවක් ඇඳගමු. එහි වේලාව 3 ලෙස සටහන් කරමු. දැන් අපි දිසා සටහන ඇඳගමු. උතුර, නැගෙනහිර, බටහිර, දකුණ. ඔරලෝසුවේ පැය කටුව නැගෙන දිසාවට යොමු වී ඇති නිසා අපි නැගෙනහිර කියලා සටහන් කරගත්තා. දැන් අපි කුසුම් කටු සටහනක් අඳගමු. දිසා සටහන අනුව කුසුම් බලා සිටින්නේ උතුරු දිසාවට. එහෙමනම් කුසුම් පිටුපා ඉන්නේ දිසා සටහන අනුව දකුණු දිශාවට. එහෙමනම් 22 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 23 වෙනි ප්‍රශ්නය මල්ලක පාට 3ක බෝල දමා ඇත. රතු පාට බෝල ගණන 8කි. ඉතුරු බෝල වලින් 3න් එකක් නිල් පාට බෝලය. ඉතුරු බෝල ගණන 12කි. එහි තිබූ නිල් පාට බෝල ගණන කීයද? ඉතුරු බෝල වලින් 3න් එකක් නිල් පාටය. එහෙමනම් අපි සටහන් කරගමු 3න් එකක් නිල් ලෙස. ඉතුරු බෝල ගණන 3න් එක අයින් වුණාට පස්සේ ඉතුරු බෝල ගණන 12යි නම් එතන 3න් දෙකක් තියෙනවා. එහෙනම් 3න් දෙකක් 12යි නම් 3න් එකක් 6යි විය යුතුයි. රතු පාට බෝල ගණන 8යි. එහෙමනම් නිල් පාට බෝල ගණනයි අපෙන් අහන්නේ. 23 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 1. 24 වෙනි ප්‍රශ්නය එහි තිබූ මුළු බෝල ගණන කීයද? එහෙමනම් අපිට ලැබුණු 6, 12, 8 එකතු කළ යුතුයි. එවිට ලැබෙනවා අපිට 26. එහෙමනම් 24 වන ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 2. 25 වන ප්‍රශ්නය මට ඉන්නේ අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි විතරය. අපේ අම්මටයි තාත්තටයි පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි ඉන්නවා යන්වෙන් ළමයෙක් ප්‍රකාශ කරයි. ඒ අනුව එම ළමයා පවුලේ කවුරුන් විය හැකිද? අපි මේ ගැටලුව විසඳන්න මේ වගේ සටහනක් අඳගමු. මේ ඉන්නේ ප්‍රකාශය කරන මට කියන චරිතය. මේ ඉන්නේ එයාගේ අයියා. මේ ඉන්නේ එයාගේ අක්කා.
ඊළඟට අම්මා සහ තාත්තා. ප්‍රකාශයේ සඳහන් පරිදි අම්මටයි තාත්තටයි පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි ඉන්න බව සඳහන් වෙනවා. එහෙමනම් මට කියන චරිතයේ අයියා කෙනෙක් සඳහන් කරන නිසා එයා බාල පුතා විය යුතුයි. ඒ වගේම ප්‍රකාශයේ සඳහන් වෙනවා අපේ අම්මටයි තාත්තටයි පුතාලා දෙන්නයි ඉන්නේ කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශය කරන්නේ බාල පුතා. එහෙමනම් 25 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 26 වන ප්‍රශ්නය මේසයක් උඩ චොකලට්, ස්ට්‍රෝබෙරි සහ දිවුල් අයිස්ක්‍රීම් 3ක් ඇත. අමාලි චොකලට් හා දිවුල් අයිස්ක්‍රීම් වලට කැමති අතර තරිඳු චොකලට් අයිස්ක්‍රීම් වලට කැමතිය. නිශාම් අයිස්ක්‍රීම් 3ටම කැමතිය. තුන්දෙනාම කැමති විදිහට අයිස්ක්‍රීම් බෙදුවේ නම් අමාලිට ලැබෙන අයිස්ක්‍රීම් වර්ගය කුමක්ද? මේ ගැටලුව විසඳීම සඳහා මේ වගේ වගුවක් සකස් කරගමු. එහි පළවෙනි කොටුවේ චොකලට්, දෙවැනි කොටුවේ ස්ට්‍රෝබෙරි, තුන්වැනි කොටුවේ දිවුල් ලෙස සඳහන් කරමු. දැන් පහළට තියෙන පේලිවල අමාලි, ඒ වගේම තරිඳු, තුන්වන පේලියේ නිශාම් ලෙස සඳහන් කරමු. දැන් ගැටලුවේ සඳහන් තොරතුරු මෙහි සටහන් කරගමු. අමාලි චොකලට් අයිස්ක්‍රීම් කන්න කැමති. එයට හරියක් යොදාගමු. සහ දිවුල් අයිස්ක්‍රීම් වලට ඇය කැමති. තරිඳු චොකලට් අයිස්ක්‍රීම් වලට කැමති. අනිත් ඒව ගැන සඳහනක් නැහැ. නිශාම් අයිස්ක්‍රීම් වර්ග 3ටම කැමති. එහෙනම් මේ අනුව අපි එක් අයට කැමති විදිහට අයිස්ක්‍රීම් බෙදා දෙමු. නිශාම්ට අනිත් අය කැමති නැති අයිස්ක්‍රීම් වර්ගය ලබා දෙමු. මොකද ඔහු එම අයිස්ක්‍රීම් වලට කැමති නිසා. ඒ නිසා ස්ට්‍රෝබෙරි ලබා දෙමු. තරිඳුට චොකලට් ලබා දෙමු. අමාලිට දිවුල් ලබා දෙමු. ඒ අනුව අමාලිට ලැබෙන අයිස්ක්‍රීම් වර්ගය දිවුල්. ඒ අනුව 26 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 3. 27 වන ප්‍රශ්නය එක් පෙට්ටියක බෝල 6 බැගින් බෝල 480ක් පෙට්ටිවල අසුරා තිබූ අතර එන් පෙට්ටි කිහිපයක් සිසුන් අතර බෙදා දුන් අතර ඉතුරු පෙට්ටි සියල්ලම පහත දැක්වේ. එසේනම් සිසුන් සඳහා බෙදා දුන් පෙට්ටි ගණන සහ එම පෙට්ටිවල ඇති බෝල ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ.
අපි මුලින්ම බලමු ඉතුරු පෙට්ටි සියල්ලේම ඇති බෝල ගණන. පෙට්ටි 14ක් තියෙනවා. එකක 6 බැගින් අපි 14 6න් ගුණ කළ යුතුයි. ඉතිරි වෙලා තියෙන පෙට්ටිවල තියෙන බෝල සංඛ්‍යාව 84යි. දැන් බෝල 480න් 84 අඩු කරමු. එවිට ලැබෙනවා අපිට සිසුන්ට සිසුන් අතරේ ලබා දුන් බෝල් සංඛ්‍යාව. තුන්සිය 96යි. දැන් අපි 396 බෙදමු 6න් ඒ පෙට්ටි සංඛ්‍යාව සොයා ගැනීම සඳහා. සිසුන් අතරේ බෙදා දුන් පෙට්ටි සංඛ්‍යාව සොයා ගැනීම සඳහා. අපිට ලැබෙනවා 396 බෙදුනම 6න් 66ක්. එහෙනම් පෙට්ටි 66යි බෙදා දුන් බෝල සංඛ්‍යාව 396යි. ඒ අනුව 27 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 28 වන ප්‍රශ්නය කුමාරි ඇය අත තිබූ මුදලින් හරි අඩක් වේදාම් කර පැන්සල් පෙට්ටියක් මිලදී ගත්තාය. ඉතිරි මුදලින් අඩක් වේදම් කර පාට පෙට්ටියක් මිලදී ගත් පසු ඇය අත රුපියල් 185ක් ඉතුරු විය. ඇය අත මුලින් තිබූ මුදල කීයද? මේ ගැටලුව විසඳීම සඳහා මේ වගේ සටහනක් අපිට යොදාගත හැකියි. මේ තියෙන්නේ කුමාරි සතු මුදල. එයින් හරි අඩක් ඇය වේදම් කරලා පැන්සල් පෙට්ටියක් මිලදී ගත් බව කියනවා. එය අපි මේ විදිහට සලකුණු කරමු. එයින් ඉතිරි හරි අඩෙන්
අඩක් වේදම් කර පාට පෙට්ටියක් මිලදී ගත්තලු. එහෙනම් එයත් අපි සටහන් කරගමු. දැන් ඇය අත ඉතිරි වෙලා තියෙන්නේ රුපියල් 185ක්. ඉතිරි වූ මුදල 185යි. පාට පෙට්ටිය මිලදීගත් මුදලින් හරි අඩක් බව එහි සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් පාට පෙට්ටිය එයත් 185යි. එහෙමනම් 185 දෙකක් අපි දැන් බලමු එකතුව කීයද කියලා. තුන්සිය හැත්තෑවයි. එහෙමනං මේ සටහන අනුව පැන්සල් පෙට්ටිය මිල 370යි. ගැටලුවෙන් අපෙන් අහන්නේ ඇය අත මුලින් තිබූ මුදල කීයද කියලා. එහෙනම් 370 දෙකක්. තුන්සිය හැත්තෑව දෙකෙන් ගුණ කළාම 740 ලැබෙනවා. එහෙනම් ඇය සතුව තිබූ මුලින් තිබූ මුදල රුපියල් 740යි. එහෙනම් 28 නිවැරදි පිළිතුර අංක 3. විසි නමෝන ප්‍රශ්නය ළමයි පේලි එක නිමාලි 13 වනියා වූ අතර ඇය පේලී හරිමැද සිටි. සුපුනි පේලියේ 14 වනියාය. සුපුනි පේලියේ හරිමැද සිටින ළමයා බවට පත් කිරීමට කළ යුතු වෙනස්කම දැක්වෙන පිළිතුර වන්නේ. පළවෙනි පිළිතුර පසුපසට තවත් එක් ළමයෙකු දැමීම. 2. ඉදිරියෙන් සිටින ළමයා පේලියේ අන්තිමට දැමීම. 3 වන පිළිතුර ඉදිරියට හා පසුපසට එක් ළමයෙකු බැගින් දැමීම. ගැටලුවේ සඳහන් පරිදි 13 වන ළමයා නිමාලි. ඇයට ඉදිරියෙන් සහ පසුපසෙන් 12 බැගින් සිටිය යුතුයි. ඇය 13 හරි මැද නම් එන්න. එහෙමනම් අපිට සුපුනි පේලියේ 14 වනට ඉන්නවා කියලා ගැටලුවේ සඳහන් කරලා තියෙනවා. එයා හරි මැදට ගන්න නම් ඉදිරියෙන් සිටින ළමයා පේලිය අන්තිමට දැමීමෙන් සුපුනි හරි මැදට ගෙන යා හැකි. විසි නමන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 30 වන ප්‍රශ්නය වට්ටියක සමාන ප්‍රමාණ වලින් රතු කහ සුදු වර්ණ වලින් යුත් මල් ඇත. එයින් වරකට සුදු මල් දෙකක්ද කහ මල් 3ක් සහ රතු මල් 1ක් බැගින් ඉවතර කරනු ලබයි. මෙලෙස වාර 4ක් ගත් විට වට්ටියේ තිබූ කහ මල් අවසන් වූයේ නම් වට්ටියේ ඉතුරු වූ මල් ගණන කීයද?
ගැටලුවේ සඳහන් තොරතුරු අපි මේ වගේ සටහන් කරගමු. සුදුමල් 2ක්, කහමල් 3ක් සහ රතුමල් 1ක් පළමු වර ඉවතට ගන්න. ඒ වගේ වාර 4ක් මේ මල් ඉවතට ගනු ලබනවා. අපි මේ වගේ සටහන් කරගමු. ගැටලුවේ සඳහන් පරිදි වාර 4ක් ඉවතරගත් පසු කහමල් අවසන් වූ බව කියනවා. එහෙමනම් අපි දැන් බලමු කහමල් කීයක් තිබුණද කියලා. රතුමල් 4යි, කහමල් තිබිලා තියෙනවා 12ක්. සුදුමල් 8ක් ඉවතට අරන් තියෙනවා. එහෙමනම් රතුමල් 4ක් ඉවතට අරන් තියෙනවා, කහමල් 12ක් සහ සුදුමල් 8ක්. කහමල් 12ක් ඉවතට ගත් විට කහමල් ඉවර වූ බව කියනවා. එහෙනම් කහමල් 12යි තිබිලා තියෙන්නේ. ප්‍රශ්නයේ සඳහන් පරිදි සමාන ප්‍රමාණවලින් මේ මල් වර්ග 3 තිබුණු බව කියනවා. එහෙමනම් හැම පාටෙන්ම 12 ගානේ තිබිලා තියෙනවා. දැන් අපි බලමු රතු මල් 12න් ඉවතරගත් ප්‍රමාණය 4යි වට්ටියේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය. ඉතිරි 8යි. සුදුමල් 12ක් තිබුණා. එයින් පියවර 4 අවසානයේ ඉවතට අරන් තියෙන්නේ 8යි. ඉතිරි 4යි. එමනම් මේ 8 සහ 4 එකට එකතු කළ විට වට්ටියේ ඉතිරි වෙලා තිබූ මල් ගණන ලැබෙනවා. ඒ තමයි 12. එහෙමනම් 30 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 31 වන ප්‍රශ්නය පළමු වගුවේ ඇත්තේ රුවන්වැලි සෑ රඳුන් පුදමු යන පණිවිඩය ලියා ඇති ආකාරයයි. එම රටාව හඳුනාගෙන දෙවන වගුවේ ලියා ඇති පණිවිඩය කුමක්ද? පළවෙනි වගුවේ සඳහන් පරිදි රුවන්වැලි සෑ රඳුන් පුදමු කියන අකුරු ටික සඳහන් වෙලා තියෙන ආකාරය මම මේ ආකාරයට අංක වලින් දක්වන්නම්.
පළමු වගුවේ අංක යෙදනු ආකාරයටම දෙවන වගුවේත් අංක අපි යොදාගමු. අංක යොදාගෙන තිබෙන්නේ කිසියම් වූ රටාවකට. එහෙමනම් ඒ රටාවෙන් අපිට කියවෙන්නේ වමට සහ දකුණට හැරෙමු කියන වාක්‍ය. එහෙනම් 31 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 32 වන ප්‍රශ්නය රූපසරණ ඇසුරෙන් පිළිතුරු සපයන්න. උදෑසන 7:30ට රෝහිණි ගේට්ටුවෙන් පාසලට ඇතුළු වන විට රෝහිණිගේ සෙවණැල්ල රෝහිණිගේ ඉදිරියෙන් තිබුණේ නම් කොස්කස පිහිටා ඇත්තේ පාසල පිහිට භූමියේ කුමන දිශාවෙන්ද? උදෑසන රෝහිණි 7:30ට පාසලට ඇතුළුවීම අපිට මේ වගේ කටසටහනකින් පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඇයගේ සෙවණැල්ල ඇයට ඉදිරියෙන් වැටෙන ආකාරය. මේ ගැටලුව විසඳීමට දිශා සටහන මේ වගේ අපි අඳගමු. රෝහිණි ගේට්ටුවෙන් ඇතුළු වන විට ඇගේ සෙවණැල්ල ඉදිරියෙන් වැටීමට නම් ඇගේ පිටපසින් නැගෙනහිර දිශාව පිහිටා තිබිය යුතුයි. එහෙමනම් ඇයට ඉදිරියෙන් බස්නාහිර දිශාවත් ඇගේ දකුණු අත පැත්තෙන් උතුරු දිශාව සහ ඇගේ වම් අත පැත්තෙන් දකුණු දිශාව පිහිටා තිබිය යුතුයි. එහෙමනම් පාසල් භූමියේ කොස්කස පිහිටලා ඇත්තේ පාසලට දකුණු දිශාවෙන්. 32 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 3. 33 වන ප්‍රශ්නය පහත රූපයේ ඇත්තේ කුඩා සමජරස් වලින් සාදා ගන්නා කොටු ජාලයකි. මෙම කොටු එකිනෙක වෙන් කළ හැකිය. මෙහි ඇති කුඩා සමජරස් උපරිම සංඛ්‍යාවක් යොදාගෙන සමජරස්ය සෑදිය යුතුය. එසේ සෑදීමේදී ඉවත් වන කුඩා කොටු ගණන කීයද? ඔබ දන්නවා සමජරස්සේ පාද 4 එකිනෙකට සමානයි. එහෙමනම් අපි බලමු මේ කොටු ජාලයේ අපිට ලබාගත හැකි එක පැත්තකට කොටු ගණන කීයද කියලා. මේ උපරිම ලබාගත හැකි එක් පැත්තකට කොටු ගණන 8යි. එහෙමනම් අපිට සාදාගත හැකි 8 සමචරස්‍රයක්. එයට හේතුව 9 සමචරස්‍රය සාදා ගැනීමට කොටු 2ක් මදි වෙනවා. ඒ නිසා 8 සමජරස්යක් තමයි අපිට සාදාගත හැකි වන්නේ.
ඉවත් වන කොටු ගණන මේ විදිහට අංක යොදාගත හැකි. කොටු 15ක් ඉවත් කළ යුතුයි. එහෙමනම් 33 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 3. කොටුව තුළ ඇති සංඛ්‍යා ඇසුරෙන් අංක 34 හා 35 ප්‍රශ්නවලට පිළිතුර තෝරන්න. 34 වන ප්‍රශ්නය සංඛ්‍යා සියල්ලම ලිවීමේදී භාවිත කොට නොමැති ඉලක්කම් ගණන වන්නේ. මුලින්ම අපි 1 සිට බිංදුව දක්වා සංඛ්‍යා ටික ලියාගමු. ඉන්පසුව කොටුව තුළ ඇති සංඛ්‍යා අප ලියාගත් සංඛ්‍යාවලට සමානව ඉලක්කම් තිබේ නම් ඒවා අපි කපාගමු. එවිට ඉතිරිවන්නේ අංක 1, 8, 9. එහෙමනම් ඉලක්කම් 3යි. 34 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 35 වන ප්‍රශ්නය මෙහි සංඛ්‍යා දෙකක් පමණක් භාවිත කොට එකතු කිරීම කළ විට එකිනෙකට වෙනස් පිළිතුරු ලබාගත හැකි අවස්ථා ගණන වන්නේ. අපි කොටුව තුළ ඇති සංඛ්‍යා ටික මේ වගේ ලියාගමු. ඉන්පසු එකිනෙකට වෙනස් ආකාරයෙන් එකතු කරගන්න ආකාර අපිට මේ වගේ සටහන් කරගන්න පුළුවන්. එහෙමනම් අපට ලැබෙනවා එකිනෙකට වෙනස් ආකාර සංඛ්‍යා දෙකක් පමණක් භාවිත කොට එකතු කිරීම කළ හැකි එකිනෙකට වෙනස් ආකාර 10ක්. එහෙනම් 35 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. 36 වන ප්‍රශ්නය වෘත්තාකාර පිට්ටනියක් වටා මීටර 9ට පරතර සිටිනසේ කණු 8ක් සිටුවා ඇත. එම කණු ඉවත් කර නැවත පිට්ටනිය වටා මීටර 12ට කණු සිටුවන ලදී. එසේ සිටුවීමට අවශ්‍ය කණු ගණන කීයද? අපි දැන් වෘත්තාකාර පිට්ටනියක් ඇඳගෙන එහි කණු 8ක් මේ ආකාරයට සලකුණු කරමු. ගැටලුවේ සඳහන් පරිදි මෙහි පරතරය මීටර 9යි.
එවිට 8 එහෙම නැත්නම් කණු පරතර 8ක් ලැබෙනවා අපිට. ඒ ගුණ කළ යුතුයි මීටර 9. ඒවට ලැබෙනවා අපිට මීටර 72ක්. ඒ 72 සම්පූර්ණ පිට්ටනිය වටා ඇති දුර ප්‍රමාණය තමයි අපිට ලැබෙන්නේ. දැන් මේ 72 නැවත මීටර 12න් 12ට කණු සිටවන බව ගැටලුවේ සඳහන් නිසා අපි 72 12න් බෙදමු. එවිට අවශ්‍ය කණු ප්‍රමාණය අපිට ලැබෙනවා කණු 6ක් විදිහට. තිස් හත්වන ප්‍රශ්නය පහත රූපවලින් B කොටසේ වට ප්‍රමාණය මෙන් 3න් එකක් A කොටසේ වට ප්‍රමාණය වේ. A කොටසේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක් C කොටසේ වට ප්‍රමාණය වේ. සෑම කොටසකම වටේ මල් පේලියක් සමාන දුරින් ඇඳ ඇත. B කොටස වටේ ඇති මල් ප්‍රමාණය 24කි. එසේ රූප තුනේම වට ප්‍රමාණයට ඇඳිය හැකි මුළු මල් ගණන කීයද? අපි ගැටලුවේ සඳහන් තොරතුරු මේ විදිහට සටහන් කරගමු. A කොටසේ වට ප්‍රමාණය B කොටසේ වට ප්‍රමාණය මෙන් 3න් එකක්. අපි එය සටහන් කරමු. ඒ වගේම B කොටසේ වටේ ඇති මල් ප්‍රමාණය 24යි කියලා ලබා දීලා තියෙනවා. ඒ වගේම A කොටසේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක් C කොටසේ වට ප්‍රමාණය කියලා ලබා දීලා තියෙනවා. එහෙනම් A කියන්නේ 3න් 1යි. එමනම් 3න් 2ක් C 3න් 3 B 24න් 3න් එකක් කියන්නේ අපි දැන් බලමු කොච්චරක්ද කියලා. විසිහතරෙන් 3කට බෙදලා එයින් එක් කොටසක් 8යි. එහෙමනම් 3න් 2ක් 16 වෙනවා. B කොටසේ පිළිතුර 24 කියලා ලබා දීලා තියෙනවා. එහෙමනම් රූප තුනේම වට ප්‍රමාණය ඇඳිය හැකි මුළු මල් ගණනනේ අහන්නේ. ඒ නිසා අපි මේ ලැබුණු සංඛ්‍යා සියල්ල එකතු කරලා බලමු කීයද අපිට ලැබෙන්නේ කියලා. විසි හතර 8 16 ඒ එකතුව 48යි. එහෙනම් 36 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 1. අංක 2. 38 වන ප්‍රශ්නය
පහත සඳහන් කවියෙන් කියවෙන්නේ කඳමුදුනේ සිට හැලෙන දුහුල් සලුව මෙන් දිලෙන ගඟට දියගෙන එන ගමේ සිරිය නුඹයි. කඳුමුදුනේ සිට හැලෙනා යන්නෙන් සහ දුහුල් සලුව මෙන් දිලෙන යන්නෙන් අපිට පැහැදිලි වෙනවා එය දිය ඇල්ලක් බව. එහෙමනම් 38 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 2. එකම ස්ථානයක රැකියාවක නිරත වන නිමාලි හා චතුරි මාස එකම ස්ථානයක රැකියාවක නිරත වන නිමාලි සහ චතුරි මාර්තු මාසයේ රැකියාවේ නිරත වූයේ පහත පරිදිය. නිමාලි මාර්තු 3 සිට මාර්තු 18 තෙක්. චතුරි මාර්තු 9 සිට මාර්තු 28 තෙක්. 39 වන ප්‍රශ්නය මොවුන් දෙදෙනාම ඉහත ආකාරයට එක දිගටම රැකියාවේ නිරත වූයේ නම් නිමාලිට වඩා චතුරි වැඩ කළ දින ගණන වන්නේ. මුලින්ම අපි නිමාලි වැඩ කරපු දින ගණන සොයමු. ඒ සඳහා මාර්තු 18න් මාර්තු 3 අඩු කළ යුතුයි. එවිට අපිට ලැබෙනවා 15. දැන් අපි එයට එකක් එකතු කරමු. එයට හේතුව තමයි මාර්තු 18න් මාර්තු 3 අඩු කරන විට එකක් අඩු වෙනවා. දින එකක් අඩු වෙනවා. අන්නේ දින එක අපි නැවත එකතු කළ යුතුයි. එවිට 16 ලැබෙනවා. දැන් අපි බලමු චතුරි වැඩ කරපු දින ගණන. මාර්තු 28න් මාර්තු 9 අඩු කරමු. එවිට අපිට ලැබෙනවා 19. එයට එකක් එකතු කරමු. එතකොට අපිට ලැබෙනවා 20. එහෙමනම් චතුරි වැඩ කරපු දින ගණන 20යි. දැන් ඒ 20 නිමාලි වැඩ කරපු දින ගණනෙන් අඩු කරමු. එතකොට අපිට ලැබෙනවා නිමාලට වඩා චතුරි වැඩ කරපු දින ගණන. දින 4ක් ඇය වැඩ කරලා තියෙනවා නිමාලට වඩා. එහෙමනම් 39 වන ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 3. 40 වන ප්‍රශ්නය මොවුන් දෙදෙනා තනි තනියම වැඩ කළ දින ගණන වන්නේ. 40 වන ප්‍රශ්නය මොවුන් දෙදෙනා තනි තනියම වැඩ කළ දින ගණනේ එකතුව වන්නේ. නිමාලි මාර්තු 3 සිට 18 තෙක් වැඩ කරනවා. චතුරි මාර්තු 9 සිට 28 තෙක් වැඩ කරනවා. මාර්තු 9 දී නිමාලි සහ චතුරි දෙදෙනාම එකට වැඩ කරනවා. නිමාලි මාර්තු 18න් අවසන් වන නිසා දෙදෙනාම වැඩ කරන සීමාව වෙන්නේ 9 සිට 18 දක්වා. ඉතිරි දවස් ටික නිමාලි සහ චතුරි තනි තනියෙන් වැඩ කරනවා. ඒ අනුව නිමාලි දවස් 6කුත් චතුරි දවස් 10කුත්
තනි වැඩ කරනවා. එහෙමනම් නිමාලි දවස් 6යි චතුර දවස් 10යි ඒ සියල්ල එකතුව 16යි. එහෙනම් දෙදෙනා තනි වැඩ කළ දින ගණනේ එකතුව වන්නේ 16. 40 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර අංක 3.